මෙඩිටේෂන් භාවනාව මේ තියෙන්නේ වගේ හිත උදේ නැගිට වෙලා ඉඳන් රෑ වෙනකන් TikTok, Instagram, news, stress, traffic සල්ලි ප්‍රශ්න මේ ඔක්කොම තියාගෙන ඔයාගේ ඔළුව අවුල් ජාලාවක් වෙලා තියෙන්නේ. කිසිම දෙයක් පැහැදිලි නැහැ. තීරණයක් ගන්න බෑ. කේන්ති යනවා. ફોකස් නැහැ. එතකොට අපි හැමෝගෙන්ම අහනවා ඇයි මට මෙච්චර ස්ට්‍රෙස් කියලා. ඒකට හේතුව තමයි ඔයාගේ මනසට කිසිම නිදහසක් මේ සමාජයෙන් හදන්න නැති එක. හැබැයි ඒකට ස්වභාව දහමෙන් නැත්නම් බුදු දහමෙන් අපිට දීලා තියෙනවා සිස්ටම් එකක්. ඒක තමයි භාවනාව කියන්නේ. භාවනාව කියන්නේ මේ ලෝකේ තියෙන ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන් සිස්ටම් එකක්. භාවනාව කියන්නේ ආගමික දෙයකටත් වඩා සයන්ටිෆික් දෙයක්. අපේ මොලේ ඉස්සරහ කොටසක් තියෙනවා ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියලා. මේක තමයි අපේ CEO. තීරණ ගන්නේ ප්ලෑන් කරන්නේ මෙයා. හැබැයි අපි ස්ට්‍රෙස් වුණාම අපේ මොලේ ඇමිග්ඩලා කියන කොටස වැඩ කරන්න පටන් ගන්නවා. මේකෙන් තමයි අපේ බය තරහව පාලනය කරන්නේ. දැන් ඉන්න ජෙනරේෂන් එකේ ගොඩක් අයගේ CEO වැඩ කරන්නේ ඇමිග්ඩලා තමයි වැඩ කරන්නේ. ඒකයි මිනිස්සුන්ට පොඩ්ඩක් නම් මලපනින්නේ. එතකොට භාවනාවෙන් වෙන්නේ අර ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන එක හැරවන එක. සිම්පල්ව කියනවා නම් මෙඩිටේෂන් කියලා කියන්නේ ඔයාගේ මනසට දෙන්න පුළුවන් හොඳම ව්‍යායාමය. කොහොමද අපි සරලවම භාවනා කරන්නේ? බුදුදහමේ භාවනා ක්‍රම කිහිපයක් උගන්වනවා. අපි සරලම භාවනා ක්‍රමයක් try කරමු. මුලින්ම නිදහස් තැනකට ගිහිල්ලා ඔයාට කැමති ඉරියව්වක් තෝරගන්න. හොඳ කෙලින් තියන් ඉඳ ගන්නවා නම් ඒක වඩාත් හොඳයි. ඊට පස්සේ ඇස් වහගෙන නහය අගට හිත යොමු කරන්න. හුස්ම ඇතුල් වෙන විදිහ, එළියට එන විදිහ දිහා නිකන් මනසින් බලාගෙන ඉන්න. පාලනය කරන්න යන්න එපා. විනාඩියක් යද්දි ඔයාගේ හිත අනිවාර්යයෙන්ම එහෙ මෙහෙ දුවනවා. ඒක තමයි අපේ හිතේ ස්වභාවය. එහෙම දුවපු ගමන් ඔයාට මතක් වෙනවා මගේ හිත දිවුවා නේද කියලා. තරහ ගන්න එපා. හරිම සංසුන්ව ආයෙ හිත අර හුස්ම ගන්න තැනට ගේන්න. අන්න ඒ ආපහු ගේන එක තමයි අපේ මොළයට දෙන එක්සර්සයිස් එක. ඇයි ඉතින් අපි භාවනා කරන්න ඕන? මේකෙන් අපිට ශාරීරිකව හා මානසිකව ලැබෙන ප්‍රයෝජන කිහිපයක් තියෙනවා. ප්‍රධානම බෙනිෆිට්ස් විදියට ගත්තොත් පළවෙනි එක ફોකස් එක. කලින්ට වඩා හොඳ ફોකස් එකක් කරන වැඩේට යොමු කරන්න පුළුවන්. දෙවෙනි එක ඉමෝෂනල් කන්ට්‍රෝල්. ප්‍රශ්නයක් ආවම කලබල වෙලා උත්තර හොයන්නේ නැතුව කූල් එකේ මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. තුන්වෙනි එක හැපිනස්. සල්ලි තිබුණත් මිනිස්සු ඉන්නේ සතුටින් නෙවෙයි. භාවනාව කියන්නේ හරි සුළු දෙයකින් වුණත් සතුටු වෙන්න පුළුවන් දෙයක්. භාවනාව කියන්නේ ඔයාගේ අනාගතය වෙනුවෙන් කාලය යොදවලා කරන හොඳම ආයෝජනයක්. ඒක නිසා කම්මැලි නැතුව හැමදාම උදේට මිනිත්තු 10ක් භාවනා කරලා ඔයාගේ මොළය අප්ග්‍රේඩ් කරගන්න. භාවනාව හා ඩිසිප්ලින් එක එකතු වුණොත් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ.